Hi යාළුවනේ, welcome back to my YouTube channel Hero Sandhu Vlogs. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අපි ගියා සීතාවක තෙත් කලාපීය උද්‍යානෙට. අපි අතරම ගියේ අපේ අවිස්සාවේල ඥාති ගෙදරක ගිහිල්ලා එන ගමන් තමයි මේ ලස්සන උද්භිද උද්‍යානය බලන්න ගියේ. ඇත්තටම කිව්වොත් මේකේ මේ මල් එහෙම අඩුයි. ඒ වුණාට මේකේ හරිම තෙත් හරි කොළ පාට ලස්සන පරිසරයක් තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ ලස්සන බලලා ඒක විඳින්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා. එහෙනම් සීතාවක යමු. ඔන්න මෙන්න මෙතනින් තමයි සීතාවක උද්‍යානය බලන්න යන්න තියෙන්නේ. අපිට ඕන නම් වාහනයක් අරන් යන්නත් පුළුවන්. පයින් යනකොටත් හරි සුන්දර මතක ටිකක් එකතු වෙයි. ඉතින් ඔන්න අපි යන ගමන් ඔයාලත් බලන්න. ඉතින් මම මේක ගැන විස්තර කියනවට වඩා අපි එයාගෙන්ම මේක විස්තර අහලා දැනගමු. යාර ගොඩාක් මල් නැහැ. මේක අර උද්භිද උද්‍යානය නිසා චාකෝල් තමයි ප්‍රමුඛත්වයේ දීලා තියෙන්නේ. ඒ අතරින් තමයි මල් ටිකක් ඔය දාලා තියෙන්නේ. හදන්න පටන් ගත්තේ 2008. 8 නේ. ඔව් 2015 තමයි ඕපන් කරේ. ඇත්තටම ഘോഷාකාරී පරිසරයෙන් මිදලා මේ වගේ හරි නිස්කලංක හරි මේ වගේ ලස්සන තැනකට ගියහම අපිට නිකන් අපේ හිත මනස සංසුන්වන වගේ හැඟීමක් නම් දැනෙනවා. මෙන්න මේ වගේ මල් ටිකක් තමයි ඒකේ දක්නට ලැබුණේ. ඒ මලුත් ඉතින් හරි ලස්සනයි. ඒ වගේම මේ ගාඩන් එකේ හංස බෝට්ටු පදින්නත් පුළුවන්. බෝපත් ඇල්ල බලන්නත් ගියා. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මේ දිය ඇල්ල ඔතන නම් නාන්න ටිකක් අවදානම් පහළ තැනක තියෙනවා නාන්න. ඉතින් නාන්නත් පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා කියලා. මතකතුව channel එක subscribe කරන්න, channel එකට like කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.